මේ වගේ රසම රස තල ටොෆි එකක් හදාගන්න විදිය තමයි මම අද කියලා දෙන්න යන්නේ. අපි බලමු කොහොමද තල ටොෆි එක හදාගන්නේ කියලා. මුලින්ම අපි තල ග්‍රෑම් 100ක් අරගෙන මේ වගේ තාච්චියකට දාගෙන අඩු ගින්දරේ විනාඩි 2ක් පමණ බෙද ගන්න අවශ්‍යයි. මේ ටික බැදගත්තට පස්සේ අපි වෙනම බෝල් එකකට දාගන්න. ඊට පස්සේ හාල් පිටි ග්‍රෑම් 100ත් මේ වගේම විනාඩි 2ක් පමණ හොඳින් බැද ගැනීමට අවශ්‍යයි. ඒ හාල් පිටි ටිකත් හොඳින් බැදුනට පස්සේ අපි කලින් මේව කරගත්තු තල මිශ්‍රණයට එකතු කරගන්නවා. ඊට පස්සේ බෑ එක පොල් ටිකත් බැදගෙන විනාඩියක් පමණ බැදගෙන අපි අර මිශ්‍රණයටම එකතු කරගන්නවා. දැන් අපි ඒ තුන හොඳින් මිශ්‍ර කරගන්නවා. හොඳින් මිශ්‍ර කරගෙන ඉවර වෙලා අපි සීනි ග්‍රෑම් 100ක් වතුර මිලිලීටර් 200ක් එකතු කරගෙන සීනි ටික උණු කර ගන්නවා. නූලක් වගේ පදම එනකන් අපි සීනි ටික උණු කර ගන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි සීනි ටිකට මේ මිශ්‍රණය එකතු කර ගන්නවා. එකතු කරගෙන ඉක්මනින් කවලම් කර ගන්නවා. මේ වෙලාවේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. ඊට පස්සේ අපි ටිකක් මිශ්‍ර කරගෙන ලිප ඔෆ් කරලා අපේ මිශ්‍රණය මේ වගේ තැටියකට එකතු කරගෙන අපට අවශ්‍ය ප්‍රමාණයට තුනී කර ගන්නවා. තුනී කරගෙන අපට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. මේ තියෙන්නේ මම හදපු තල ටොෆි එක. ඇත්තටම මේක හරිම රසයි වගේම ගුණයි. ඔයාලා try කරලා බලන්න කියලා ඉල්ලනවා. කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම තමයි මාව තාම subscribe කරලා නැත්නම් ආදරයෙන් ඉල්ලනවා ඔයාලට මාව subscribe කරන්න කියලා. ඔයාලට සුබ දවසක්.